තමුසමට ආදරේද කේශවි? කොල්ල කේශවිගේ ඇස් දිහාම බලාගෙන ඇව්ව විදිහට කෙල්ලගේ හුස්මත් එක්ක නැවතුණා වගේ දැනුනේ. අයියේ කියන්න 1000ක් දේවල් තිබ්බත් වචනයක්වත් කියා ගන්න බැරුව කෙල්ලගේ වචන පැටලෙන්න ගත්තා. කොල්ල කේශවිගේ ඇස් දිහාම බලන් උන්නේ ඒ හිතම විනිවිද යන බැල්මකින්. මොහොතක් ගෙවුන නිහඬවම ඊළඟට තම රෝස දෙතොල හරහා දබරගෙල තිබ්බ කොල්ලා කෙල්ලව නිහඬ කරා. මට තමුසගේ ඇස් දිහා බැලුවම හිත කියන දේ කියන්න පුළුවන්. ඒත් ඔය හිතන දේ කියන්න කලින් මම මේ කියන දේ අහලා ඉන්නවා. අන්න ඊට පස්සෙත් තමුසේ හිතන දේ විදිහටම තියෙනවා නම් ඒක වචන කරනවා. කොල්ල එහෙම කියලා ඇඳ කෙලවරකින් ඉඳගත්තේ කෙල්ලටත් ඉඳ ගන්න කියලා ඇස් වලින් කියන ගමන් මිනිත්තු කීපයක් ගෙවුනේ නිහඬවම. ඊළඟට බර හුස්මක් අතහැරලා කොල්ල කතා කරන්න ගත්තේ මෘදු හඬෙන්. මමයි වස්තුයි අවුරුදු 3 ඉඳන් එකටම හැදුනේ කේෂි. ඒත් ඊට කලින් ඉඳන් අපි අඳුරන්නේ. යන්තම් තේරෙන වයසේ ඉඳන්ම අපි දෙන්නගේ ජීවිතයකට බැඳිලා තිබ්බේ අසාමාන්‍ය විදිහට. සමහර විට අපි දෙන්නගේ තාත්තලාගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නිසා වෙන්නේ නැති. ඒත් අපි දෙන්න ඒ දෙන්නටත් වඩා එකට බැඳුණා. සේෂ් නැතුව එක මොහොතක් ඉන්න බැරි තැනට මම නැතුව ඉන්න බැරි තැනට ඌත් වැටුණා. කොල්ලගේ ඇස් නොදැනීව බොද වෙන්න ගත්තේ ඒ පරණ මතකවල වේදනාවට. ඌට කොලෙජ් එකේ කෙල්ල සූගාලා. ඒත් මං කාගෙනවත් උනන්දුවක් තිබ්බේ නෑ කේෂි. ඒකට ලොකුම හේතුව උනේ වස්තුමාව කවර් කරපු එක. ඌට ඕන උනේ සෙනන් එක්ක මං දවසක සෙටල් වෙනවා බලන්න. සේෂ්ගේ සතුට ඇරෙන්න සතුටක් නොතිබ්බ මට ඒකට පිටුපාන උවමනාවක් තිබ්බේ නෑ. කෙල්ලගේ හිතට ඒ ගැන නම් සියුම් ඉරිසියාවක් කාන්දු උනේ ඉබේම. ඒවා හැම තියෙද්දි අපි හැදුවා අපි ආස කරන හැමදේම එක තැනකට එකතු කරපු ලස්සන ගෙයක්. කවදා හරි දවසක වස්තු මැරි කරාම අපි දෙන්නම වයිෆ්ලා දෙන්න එක ජීවත් වෙන්න හීන දැක්ක ගෙදර. අපි දෙන්නට ඕන උනේ දවසක එකම පල්ලියේ එකම අල්තාරයේ කසාද බඳින්න. එකම හෝල් එකේ එකම නැකතකට එකම ළඟ පෝරු දෙක චාරිත්‍ර කරන්න. එකම වයසේදී ෆැමිලි ප්ලෑන් කරලා දරුවෝ හදන්න. තේජනගේ කොළවන් දැසල කඳුළු වගේම රෝස දෙතොල මත වේදනාකාරී මදහසක් ඇඳිලා තිබ්බා. ටීනේජර්ස්ලා දෙන්නෙක් දැක්ක බොලද හීනයක් වගේ නේද? ඒත් අපි දෙන්නම ප්ලෑන් කරේ එහෙමයි කේෂි. ඒත් මීට හරියටම අවුරුදු 2යි මාස 6යි දවස් 12යි. කොල්ල බිත්තියේ තිබ්බ ඩිජිටල් ඔරලෝසුව මැත්තේ ඇස් රැඳෙව්වේ වෙලාව බලන ගමන්. පැය 10යි විනාඩි 33යි තප්පර 21කට කලින්. ඒ හැම හීනයක්ම මගේ ඇස් පනා පිටම හීනයක්ම කරලා මගේ හුස්ම ටික යන්නම ගියා කේෂි. තේජනගේ දැසර නලියමින් තිබ්බ කඳුළු කම්බුල් දෙකේ නිදහසේ බේරුනේ ඒ හඬ අන්තිමටම විදෙද්දී. කෙල්ලගේ මුවින් සිව් මිකියක් පිට වෙන්න අරන් තිබ්බේ નિરાයාසයෙන්ම. ඒත් අයියේ සේෂයෝව දාලා ගියේ නෑ. එයා ඉන්නව තාමත්. කෙල්ල කිව්වේ කඳුළු අතරින්. ඒ වචනවලට තේජනගේ මුවේ ඇඳුනේ සුන්දර හිනාවක්. ඔව්. ඌට බෑ මාව දාලා යන්න. ඒත් ඒ හීන ආපහු හැබෑ කරන්න බෑ කේෂි. ඒ හීන ඉවරයි. කවදා හරි මං කසාද බඳින ගෑනිට ලස්සන වෙඩින් එකක් නම් මේ තේජනගෙන් ලැබෙන එකක් නෑ. මොකද මට බෑ ඒක කරන්න. හැම ගෑණියෙක්ම ආසයි ලස්සන වෙඩින් එකක් ගන්න. ලස්සන මනමාලියෙක් වෙන්න. ඒත් මං බඳින ගෑනිට ඒ දේවල් හිතෙන් අතාරින්න වෙයි. මගේ ජීවිතේ වැඩි අයිතිය සේෂ්ගේ. ඒ තැන හැමදාටම තියෙයි. ඒ තැනට අත තියන්න මගේ කසාද ගෑනිටවත් බැරි වෙයි. කොල්ල කේශවික දිහාවට තමන්ගේ තියුණු දැස් යොමු කරේ නොවේලුණු කඳුළු එක්කම. මොහොතක් කඳුළු පිරුණු කේශවිගේ ඇස් දිහා බලන් වුණ කොල්ලා ලොකු හුස්මක් අතෑරියා. කේශවි, තමුසමට ආදරෙයිද? කොල්ල ආයෙමත් ඒ පැනේම ඇහුවේ කෙල නිහඬවම ඉද්දී. ඒකට දෙන උත්තරේ මොකක් වුණත් මං තමුසේ එක තරහ නෑ කේෂි. බය නැතුව කියනවා. කෙල්ල කොහොමත් බෝල ඒ ඇස් තවත් බෝල කරගෙන උන්නේ මේ වෙන දේ අදහන්න බැරුව. ඊළඟ තප්පරේ සිහි එලවගත්ත කෙල්ල තේජනගේ ඇස් දිහා බැලුවේ දිස්න දෙන දැසින්. ඔව් අයියේ මං ඔයාට ආදරෙයි. කේශවිගේ දිහා මොහොතක් බලන් වුණ කොල්ලා කෙල්ලගේ දෑතම අල්ලගත්තේ වචනයක්වත් නොකියා. ඊළඟට මොහොතක් නිහඬවම ඉඳලා කතා කරේ. මට ලස්සන වචන වලින් කියන්න තේරෙන්නේ නෑ කේශවි. ඒ තමසේ මගේ මෙතන ඉන්නවා කේශවි. කොල්ල තම සුරත පපුවට තියලා කිව්ව විදිහට කේශවිගේ ඇස් වලින් හොගාලා කඳුළු ගලන්න ගත්තේ ඉවසා දරා ගන්න බැරි සතුටට. තමන්ගේ කරගන්න හීන දැක්ක ඒත් ඒක හීනයක්ම විතරයි කියලා හිතුන පිරිමි හුස්ම තමන්ගේ විතරක්ම වෙන බව දැනුනම දැනෙන හැඟීම කෙල්ලට දරා ගන්න බැරි තරම්. කේශවි, මගේම කියලා උන්න අම්මා අක්කා පවා මගාරිද්දී මට උනේ වස්තු විතරයි. මං ආදරයක් කියලා දෙයක් වින්ද ඌගාව විතරයි.
ඒ තමස මගේ ජීවිතයට ආව දවසේ ඉඳන් කියන්න නොතේරෙන හැඟීමක් පපුවට දැනුණා. හැම දෙයකදීම මගේ පැත්ත ගත්ත උඹ වෙන දේ මොනවා වුණත් මට ඒ හැම වෙලාවෙම තමසෝ ගොඩක් දැනුණා කේශවී. ඒත් ඒ හැඟීම මොකද්ද කියලා මට හිතා ගන්න බැරි වුණා. ඒත් මං දැන් දන්නවා මට ඕන දේ. මොහොතක් නිහඬව කෙල්ල දිහා බලන් උන්න කොල්ලා තම සාකුවට අත දාලා මීට මාස දෙකකටත් උඩදී සෙනෙන්ගේ වෙඩින් එකට ජුවලරිස් බලන්න ගමන් කෙල්ල වෙනුවෙන්ම කොල්ලා ගත්ත ගෝල්ඩ් රින් එක අතට ගත්ත කොල්ලා කේශවිගේ ඇස් දිහා බැලුවේ ඒ කොළවන් දැස් පවා දිස්න දෙද්දී. මගේ ළඟින් මැරෙන දවස වෙනකන් හැම හැඟීමක්ම බෙදා ගන්න, හැම පුංචි රහසක්ම රකින්න, ආදරේ දෙන්න දවසක මගේ දරුවන්ගේ අම්මා වෙන්න සේෂ්කි නෑන වෙන්න කැමතිද කේශවී? මාව බදිනවද? කොල්ලා ඒ ටික කියාගත්තේ පුදුම ආයාසයකින්. කේශවී කඳුළු උතුරන දෑසින් මොහොතක් බලන් උන්නේ අදාහ ගන්න බැරුව. කෙල නිහඬ නිසා කොල්ලා කතා කරා ආයෙම. I mean, කේෂී will you marry me? එකවරම සිහියලව ගත්ත කෙල්ල තම වමත කොල්ල දිහාවට දික් කරලා ඒ ඇස් දිහාම බැලුවේ සතුටු කඳුළු උතුරද්දී. Yeah, I will. කොල්ල කේශවිගේ අතැඟිලි අතර මුදුව රඳවලා ඒ මත හාදුවක් සටහන් කරේ සෙනෙහසින්. එහෙම්ම කේශවිගේ කොපුල් මත අත්ල තියපු කොල්ලා ඒ නල්ලත හාදුවක් තැවරුවා. ඊළඟට කෙල්ලගේ මුහුණ දෝතින්ම අරන් මොහොතක් උන්න තේජනගේ කොළවන් දෑස රැඳුනේ කේශවිගේ රතු දුඹුරුවන් දෙතොල මත. එහෙම තප්පර ගානක් උන්න කොල්ලා හෙමීට පහත් වෙලා ඒ දෙතුලේ තමන්ගේ අසාමාන්‍ය රෝස පැහැකින් යුක්ත දෙතොල පටලව ගත්තේ මේ තරම් දවසක් ආයාසයෙන් පාලනය කරගත්ත හැඟීම් මුදා හරිමින්. කේශවිගේ ඇස් තදට පිය වුණේ තමන්ගේ ප්‍රථම හාදුව හිත හීන දැක්ක පිරිමි පෞරුෂය වෙතින්ම ලද මිහිරියාවෙන්. රළුත් නොවූ මෘදුත් නොවූ ආදරණීය දෙතොල් හාදුව මිනිත්තු 10ක් වගේ දිගුනේ දෙන්නට මේ මොහොත අවසන් කරන්න තිබ්බ ලෝභකමට. හාදුව කෙලවර හෙමීට දෑස් විවර කරපු තේජන තවමත් දෑස් පියාගෙන ඉන්න කෙල්ලගේ හිස සිපගෙන පපුර තුරුල් කරගත්තේ සෙනෙහසින්. අවුරුදු 26ක් වුණ ජීවිතේටම කොල්ලගේ දෙතොල් හාදුවක් ලැබපු එකම කෙල්ල උනේ කේශවී. ටියාගේ අනපේක්ෂිත පිළිකුල් සහගත හාදුව මුළුමනින්ම කොල්ල මතකයෙන් මකලා දැම්මේ කේශවීගේ මතක හිතේ තවරගෙන. කෙල්ලගේ හීනි ඇඟිලිවලට කොල්ල ඇඳන් උන්න ටී-ෂර්ට් එක ගුලි කරගෙන උන්නේ තවමත් අදාහ ගන්න බැරුව. ඒත් ඒ සොඳුරු හැඟීම ඊළඟ මිනිත්තුවේ අවසන් කරමින් කොල්ලගේ ෆෝන් එක රින් වෙන්න ගත්තේ. කොල්ල කේශවීගෙන් මෑත් උනේ අකමැත්තෙන්. ඒත් අතට ගත්ත ෆෝන් එකේ වැටලා තිබ්බේ නාලකගේ අංගෙ කියලා දැක්කම කොල්ල ආන්සර් කරේ ඉක්මනට. හෙලෝ බොස්, මාර සීන් එක. මොකද්ද? නාලක කිව්ව දේ අහුනම කොල්ලට දැනුනේ පාලනය කරගන්න අමාරු හැඟීම් ගොන්නක්. බොස්, අනුෂා මැඩම හොස්පිටල් ඇඩ්මිට් කරා. පුළුවන් ඉක්මනට එන්න පුළුවන් නම්. ඒ වචන දෙසවන වැකෙනවා එක්කම කොල්ලට දැනුනේ ලෝකෙම මොහොතකට නැවතුණා වගේ හැඟීමක්. බොස්, තේජන බොස්. හෙලෝ හෙලෝ. නාලක නොනවත්වාම කෑ ගහන්න ගත්තේ කොල්ලගේ ප්‍රතිචාරයක් නැති තැන. හරි, මං ඉක්මනට එන්න. කොල්ල එහෙම කියලා කෝල් එක කට් කරේ නාලකගේ පිළිතුර ලැබෙන්න කලින්ම. එහෙම කෙල්ලගේ දිහාවට හැරුණ තේජනගේ ඇස් දෙක රතු පැහැවිලා තිබ්බේ. කේශවී, ඉක්මනට ඇඳුමක් දා ගන්නවා. අක්කව හොස්පිටල් ඇඩ්මිට් කරලා. කේශවීගේ කට බාගට ඇරුනේ ඒ වචන එක්කම. ඒත් කොල්ල ඒ වචන ටික කියනවා එක්කම රූම් එකෙන් පිට වුණේ පුදුමාකාර ඉක්මනින්. කෙලින්ම තමන්ගේ රූම් එකට ගිය කොල්ලා තප්පර කීපයක් කරන්න ඕන මොකද්ද කියලා හිතා ගන්න බැරුව සේෂ්ගේ ඡායාරූපය දිහා ඇස් රඳවගෙන ඉඳලා ෂණිකව ඇඳන් උන්න ෂෝට කකුල් වලින් ගලවලා ටී-ෂර්ට් එකත් ගැලුවේ ඉක්මනට. එහෙම්ම අල්මාරිය ඇරලා උඩින්ම තිබ්බ කළු පෑ ස්කිනි ට්‍රවුසර් එකත් අතට අහුවෙච්ච ටී-ෂර්ට් එකකුත් ඇතුළත ඇඳුම් එක දාගත්ත කොල්ලා වොච් එක බැඳගත්තේ ඉක්මනට. එහෙම්ම වොලට් එක සාක්කුවට දාගෙන ෆෝන් එකත් අරන් එළියට බැස්සේ කොණ්ඩේ අතෙන් හද. කේශවී, පහලට එනවා ඉක්මනට. කොල්ල තරමක් උස්සහඬින් කියාගෙන පහලට ගියේ කෙල්ල එනකන්වත් නොරැඳී. එහෙම්ම පහලට ගියේ කේශවීගේ දඩබඩ ගාලා දොර ඇරගෙන පස්සෙන් මෙද්දී. කොල්ල ලෑස්ති වෙලා එන හැටි දැක්කම කාන්ති බැලුවේ පුදුමෙන්. සුදුමැණික, කොහෙ යන්නද මේ? සිතේෂ මීට එනම්මා. මං එනකන් ඉන්න එපා. ඔයා කැමරා නිදා ගන්න. කොල්ල කාන්තිගේ දෙපා වැන්දේ කේශවී හැල්මේ දුවගෙන ඇවිත් කාන්තිගේ දෙපා වඳිනකොටමයි. කේශවී කොහෙද යන්නේ? කේශවී පිළිතුරු දෙන්න කලින් කොල්ල කතා කරේ ඉක්මනට. එයාට සෙනන මීට වෙන්න ඕනේ කියන්නේ. අපි ගිහින් එන්න. එහෙම්ම කේශවී එක්ක කොල්ල පිට උනේ කාන්තිගේ මුවෙන් තව වචනයක්වත් ගිලිහෙන්න කලින්. කොල්ල තමන්ගේ ලෑන්ඩ් රෝවර් මොඩල් ජීප් එක ගත්තේ කෙල්ල ඉස්සරහට නගිද්දී.
එහෙම ජීප් එක හරවලා ගත්ත කොල්ලා නාලකගේ කොල්ලොන්ගේ බයික් ජීප් එක ෆලෝ කරද්දී මේන් රෝඩ් එකට දැම්මා. හොස්පිටල් එකට එනකන් කේශවී එක කතා කරනවා තියා කොල්ලා එක ඇස් බැල්මක්වත් කෙල්ල දිහාට යොමු කරේ නෑ. හොස්පිටල් එකේ කාර් පාක් එකට ජීප් එක දාපු කොල්ලා රෙයාවිව් මිරර් එකේ එල්ලෙමින් තිබ්බ ඉසඩ් ලොකට් එක දිහාව මොහොතක් බලන් ඉඳලා ජීප් එකේ දොර ඇරන් බැස්සේ කේශවිය පිටුපසින් නිහඬව බහිද්දී කොල්ල බහිනව එක්කම එතනට දුවගෙන ආවේ කොල්ල එනකන් බලන්න උන්න වගේ හිටපු නාලකත් දසුනුත්. කවදාවත් පබ්ලික් ප්ලේස් එකකදී කොල්ල එක්ක කතා නොකරන නාලක මෙහෙම දැක්කම කොල්ලට ඇති වුණේ පුදුමයක්. කොල්ල නල්ලට රැලි ගන්නවගෙන බැලුවේ ඒකයි. බොස් සනිකව ජීප් එකට නැගමු තප්පරයකට. කොල්ල නාලකගේ හඬේ තිබ්බ ස්ථීර බව එක්ක කිසිත් නොකියම ආපහු ජීප් එකට නැග්ගේ පසුපස දොරවල් අන්ලොක් කරලා. මොහොතකට පස්සේ නාලකත් දසුනුත් ජිප් එකේ පසුපස අසුන්නලත් කේශවී කොල්ලත් ඉදිරි අසුන්නලත් උන්නේ නිහඬවම. බොස් මේ මැඩම් ඒකට කමක් නෑ. මේ කේශවී මං බදින්න ඉන්න කෙල්ල. තේජන කිව්වේ ඉක්මනින්. ඒ වචනෙන් සෑහීමකට පත් වුණ නාලක කේශවීගේ දිහා තියුණු බැල්මක් රඳවගෙන කතා කරේ මෘදු හඬින්. බොස් මම මේ කියන දේ අහලා කලබල වෙන්න එපා. මොකද බොස් කලබල වෙලා කිසි දෙයක් කරන්න බෑ. නාලක වට යනතු සීන් එක කියනවා. අකගේ සිටුවේෂන් එක බලන්න ඕන මට ඉක්මනට. බොස් අද උදේ රුක්ෂාන්කාරයා උදේ මර ශානිකා කියන බාණ්ඩ එක්ක අනුෂා මැඩම් එක්ක ඉන්න අපාර්ට්මන්ට් එකට ආවා කියලා මගේ එකා කීවා. මං කල්පනාවෙන් ඉන්න කියලා කිව්වා. ටිකකින් හෙන රණ්ඩුවක් වගේ වුණලු. පස්සේ රුක්ෂාන්කාරයා අරකේ එළියට බැලලා ගිහින් පැය භාගයක් වගේ ගියත් කිසි සද්දයක් නැහැ කිව්ව නිසා මං මගේ එකාට කිව්වා දොර කඩපන් කියලා. තේජන උන්නේ දෑත් පවා සීතල වෙලා. කොල්ලගේ චීස් කලර් ස්කින් එක සුදුමැලි පැහැයට හැරුණේ කේන්තියට කන්දක රතු වෙද්දී. මගේ එකා ගිහින් බලද්දී අනුෂා මැඩම් සාලේ බිම මැද වැටිලා කෙදිරි ගන්නවලු. ඌ එහෙම අනිකවත් කතා කරගෙන හොස්පිටල් ගෙනාවා. සමුසයෝග කියන්නේ දොයි තටබුවේ රෙද්ද? යක්ෂාවේශයෙන් කෑ ගහපු කොල්ලා ජීප් එකේ දොර හායි ගාලා ඇරලා දාලා හොස්පිටල් එකේ එන්ට්‍රන්ස් එක දිහාවට දිව්වේ මොන දේ කරත් ලේකක්කම අනුෂා වෙනුවෙන් අදටත් දැනෙද්දී. මැඩම් මට බොස් එක්ක එන්න බෑ මැඩම්. 10ක මැඩම් යන්න. නාලක කීවේ ඒ වෙද්දිත් බැහැලා දුවන් අරන් උන්න කේශවීට. ඒ පසුපසින්ම දසුන් දිව්වේ කොල්ලව අල්ලගන්න. තේජනගේ කොළවන්ද ඇස්වලට කඳුළු පිරලා තිබ්බේ පපුවට දරා ගන්න බැරි මහා මූසල හැඟීමක් දැනෙද්දී. කොල්ල නැවතුනේ නාලකගේ සෙට් එකේ අනුෂාව ෆලෝ කරපු කොල්ලෝ දෙන්න උන සුසන්ත සහ චාමරගාව. බොස් කොයකෝ මගේ අක්කා? තේජනගේ වචන ඉස්සරහා කොල්ල බිම බලාගත්තේ ඒ පපුවට ඉවසන්න බැරි හැඟීම් ගොන්නක් තද කරලා. කීපන් යකෝ කොමගේ අක්කා? කොල්ල සුසන්තට කෑ ගැහුවේ දත් මිටි කාගෙන. ඒත් පසුපසින් නැහුණ කටහඬට කොල්ල හැරිලා බැලුවේ ඉක්මනින්. මිස්ටර් තේජන calm down calm down. කොල්ලගේ උරහිසෙන් අත තියලා ඊටාම මෘදුව කතා කරේ අනුෂාගේ වීයෝජී ඩොක්ටර් උන කොල්ලගේ මිතුරෙක් වුණ ඩොක්ටර් දනුක. ඩොක්ටර් මගේ අක්කා යමුකෝ මගෙත් එක්ක. කොල්ල නිහඬවම දනුක පසුපසින් යන්න ගත්තේ ඒ එකම කේශවිත් එද්දී. ඩොක්ටර් දනුක තරමක් දිග කොරිඩෝ එකක කෙළවරක දොරක් ඇරලා ඇතුළුනේ කොල්ලටත් කේශවිටත් එන්න කියලා. ඒ දුටු දසුනෙන් කොල්ලගේ දෑසල කඳුළු උතුරා පිටාර ගලන්න ගත ෂණිකව. Oh my god. නර්ස් කෙනෙක් කතා කරලා යමක් අහපු ඩොක්ටර් තේජනව කතා කරගෙන ගියේ බිරිඳ සයනයක් ගාවට. පුංචි රෝස පාට අත්පා එක්ක පුංචි ඇස් වලින් යාන්තමට අරගෙන ආලෝකය දිහා බල උන්නේ පුංචි බිලිඳියෙක්. දනුක මේ ඩොක්ටර් හිස සැලුවේ තේජනගේ අනුමානය හරි කියන්න. කොල්ලගේ පපුව දිය වෙලා වැක්කෙරෙන්න ගත්තේ ඒ පුංචි මුව මඩල දැක්කම. කොල්ල තම සුරතේ අතැඟිලි දිගු කරලා පුංචි පැටික්කිගේ මෘදු අතක් පිළිමැති හරි පරිස්සමට විශ්වාස කරන්න ඒ බිලිදු මුවේ දෙකපුල වල ගස්සමින් නැදුනේ පුදුමාකාර ලස්සන හිනාවක්. අනේ එයා ඔයා වගේම යයියේ. තේජනගේ මුවක කේශවීගේ ඒ වදන් වලට ඇදුනේ අපූර්ව අදහසක්. අපි තාත්තගේ ආරට ඇවිත්. කොල්ල පපුවට දරා ගන්න බැරි තරම් සෙනෙහසකින් ඒ සුමුදු අත්ල සිපගත්තා. ඒ බිරිඳු අතේ හැමුව සුවඳ කොල්ලගේ පිරිමි පපුවට ගෙනාවේ අමුතුම හැඟීමක්. ඒත් හදිසියෙන් ඒ අත මුදවපු කොල්ලා ඩොක්ටර් දිහාවට හැරුණේ නලලත් රැලි ගන්වගෙන. මචං දනුක කෝ අක්කා? ඩොක්ටර් දනුක මොකුත් නොකිය තේජනට එළියට යමු කිව්වේ කේශවිත්තේ පස්සෙන් වෙද්දී. දනුක කෙලින්ම ගියේ තමන්ගේ කැබින් එකට. ඇතුළට ගියපු ඩොක්ටර් දනුක තේජනටත් කේශවීටත් ඉඳගන්න අසුන් පෙන්නුවේ නිහඬවම. කොල්ල උන්නේ ඊටාම අපහසුවෙන් හැඟීම් පාලනය කරගෙන.
මද වෙලාවක් නිහඬ වුණ ඩොක්ටර් දනුක කතා කරන්න ගත්තේ ඊටම සංසුන් හඬින්. තේජන මම දන්නවා ඔබ අක්කට කොච්චර ආදරේද කියලා. ඒත් මචං මේක ඔබට දරා ගන්නම වෙනවා. වෙලා තියෙන දේ ඉවෙන් වගේ දැනුණත් ඒ හැඟීම පිළිගන්න අකමැත්තෙන් තේජන දනුක දිහා බැලුවේ කේශීවිගේ වමත තේජනගේ සුරත වෙලෙද්දී. මචං ඔබ මොකද්ද කියන්නේ? මට තේරෙන්නේ නැහැ. ලොකු හුස්මක් අතහැරලා තේජනගේ දිහා බලපු ඩොක්ටර් දනුක ආයෙමත් හඬ අවදි කරා. අක්ක වගේ එද්දිත් පමණ ඉක්මවා බ්ලීඩ් වෙලා තිබ්බේ. අපි පුළුවන් උපරිම උත්සාහ කරා. ඒත් I am really sorry මචං. අක්කව බේරගන්න අපිට බැරි වුණා. තේජනේ ඇහුණ වචන අදහන්න බැරුව උන්නේ ඒ කොළවන් දැස් නිසලවම දනුකගේ මුව මත රැඳෙද්දී. ඒක වෙන්න බෑ. තේජන බිනුදු හඬින් කිව්වේ එපමණයි. ඒත් අපි ඇත්තට මූණ දෙන්න ඕන තේජන. You have to face this buddy. දනුක තේජනගේ උරහිසකට මෘදුව තට්ටු කරේ ඒ ඇස්වල සියුම් කඳුළු පටලයක් මෝදු වෙද්දී. කේශීවිගේ ඇස් උතුරලා කඳුළු පිටාර ගලන්න අරන් තිබ්බේ සියුම් මිකියක් එක්කම. ඒ තේජනගේ දැස්වල තෙත ඇරෙන්න එක කඳුලක් පිටතට නොවැටුණත් හදවත තමන්ගේ එකම සහෝදරී ගැන උපන්න වේදනාවෙන් මහා හඬින් විලාප තියලා අඬා වැටුණා. සෑහෙන්න වෙලාවක් ගෙවිලා ගියේ කේශීවිගේ ඉකියෙන් විතරක් නිහඬ බව බෙදෙද්දී. මචං මට අක්කව බලන්න ඕන. තේජනගේ මුවින්නේ ගිලුහුණ වචන නිසා දනුක වගේම කේශවිත් කොල්ල දිහා බැලුවේ පුදුමෙන්. මචං උඹට ෂුවර්ද ඒක? උඹට කරන්න පුළුවන් කියලා. ඔව්. කොල්ලා එක කීවේ ස්ථීර හඬින්. සේෂ්ගේ මරණය ඇස්පනා පිටම දැකපු කොල්ලට මේ ලෝකේ දරා ගන්න බැරි දුකක් තවත් ඉතිරි වෙලා තිබ්බේ නෑ. කොල්ලගේ වෙතින් මේ පෙනුන අසාමාන්‍ය සංසුන් බව කේශවිගේ හිතට නම් ගෙනාවේ බයක්. ඒත් වචනයක්වත් නොකිය තවමත් අදට පැටලිලා තියෙන කොල්ලගේ අතේ එල්ලිලා ඒ පියවරු පසුපස්සෙම තවත් සුදු පැහැදුරකින් ඇතුල් වුණ කොල්ලන් අතර උනේ ට්‍රොලියක් මත හිතේ සිට ආවරණය කරලා තිබ්බ සිරුරක් ඉදිරියේ. දනුක ඇසලින් කියවේ අනූෂ කියලා. මොහොතකට කේශවිගේ අත මුදවලා සීතල වුණ ඇඟිලි වලින් කොල්ල අනූෂගේ සිරුර ආවරණය කරලා තිබ්බ සුදු ඇතිරිල්ල පහත් කරේ ඒ ප්‍රාණය නිරුද්ධ වුණ නිරාවරණය කරමින්. කේශවී යටිතොල හපාගෙන හැඩුම් පාලනය කරගත දැඩි ආයාසයක් දරලා තේජනගේ කොළවන් දැස් අනුෂගේ විඩාපත් බවේ නටබුන් එක්කම දැස් පිය වෙලා තිබ්බ උවනේ හැම දශමයක් ගානම තැවරුණේ සහෝදර කැක්කුම හැම නහරවැලක් ගානම දරුණුවට රිදුම් දෙද්දී. අනුෂ සිය තිබ අවසාන වෙලාවේ කරපු හැම දෙයකම උඹෙන් සමාවිල්ලපු එක. උඹව තේරුම් ගන්න යා ගොඩක් පරක් වුණා කියලා ඇඬුවා. ඩොක්ටර් දනුක කිව්වේ ඊටාම පහත් හඬින්. ඒ වචන ගිහින් නැවතුනේ තේජනගේ හදවතේ ගැඹුරුම පතුලේ. අනුෂගේ නිසල මුව මඩල දිහා මොහොතක් බලන් උන්න කොල්ලා හිමිහිට බහත් වෙලා ඒ සීතල නළලට එක හාදුවක් තැවරුවේ පුංචි කාලේ ඉඳන් අද මේ මොහොත වෙනකන් අනුෂගේ රුව තැවරුණ තමන්ගේ මතක හිතේ ඇඳිලා මැකිලා යද්දී. ආයමත් තිබුණ විදිහට ඇතිරිල්ල සකස් කරපු කොල්ලා නිහඬවම එතනින් එළියට ආවේ එකම එක කඳුළු බිඳු යුවලක් ඒ කොළවන් දැස් මිදිලා කොපුල් දිගේ පහළට ගලද්දී. පිරිතට ආව කොල්ල නැවතුනේ තරමක් පාළු කොරිඩෝ එකේ. කොල්ලගේ සුරත ඉබේම ගියේ ගෙල පැලඳ ඉසෙට් පෙන්ඩනේට. කවදත් දුකට සතුටට ළඟ උන්න සේෂ්කි සුවඳ ගන්න හුස්මක් ගාන දැනෙද්දී කොල්ල ලොකු හුස්මක් අතහැරියේ අනුෂගේ මතක හිතට අදට පාරද්දී. ජීප් එක ඩ්‍රයිව් කරන්න තරම් මානසිකත්වයක නොඋන්න කොල්ලා පසුපස අසුනට වෙලා ෂීට් එකේ පසුපසට හේතු වෙලා දැස් පියාගෙන උන්නේ කේශවගේ සුරතේ තම වමත පටලවගෙන. තවමත් යාන්තමට ඇහෙන කෙල්ලගේ ඉකිය වගේ 100,000 ගුණයක් හයියෙන් තේජන හිත යටින් නිකි ගහලා අඬමින් උන්නේ. අනුෂගේ ජීවිතේට රුක්ෂාන් එන්න ඉස්සර අනුෂ කොච්චර සතුටින් නුදුන්නේ. තමන් එක කොච්චර සමගියෙන් සතුටින් උන්නද කියලා මතක් වෙද්දී කොල්ලගේ පපුව දාලා පිච්චිලා ගියේ ඉබේම. ජීවිතේ මේ තරම් කටුක නීරස එකක් උනේ ඇයි කියලා කොල්ලගේ හිත ආය අහන්න ගත්තේ බරට සුසුමක් අතෑරෙද්දී. බොස් අපි ආවා. ඩ්‍රයිවිං සීට් එකේ උන්න නාලකගේ කොල්ල කතා කරේ තේජන තවමත් ඇස් පියාගෙනම ඉන්න නිසා. කොල්ල ඒ හඬට ඇස්සරලා බැලුවේ හිමිහිට. කේශවිගේ දිහාවට හැරුණ තේජන කෙල්ලගේ දෑත අල්ලගත තද කරලා. කේෂි මට ඉන්නේ දැන් තම්ස විතරයි රත්තරන්. කඳුළු පිහදගනි. මට මේ වෙලාවෙත් හයියට ඉන්නේ තම්ස විතරයි කේශවි. ඒ දිස්න දෙන කොළවන් දැස් වලින් ඒ පිරිමි පපුව පතුලෙම තිබ්බ වේදනාව අඳුරගන්න කේශවිට එක බැල්මක් සෑහුණා. පිටියත්ලෙන් කොපුල් දෙකේ බේරලා තිබ්බ කඳුළු පිහදගත්ත කෙල්ල තේජනගේ කොපුල් මතින් ඒ දෑත් මුදවගත්ත දෑතම තිබ්බේ ඒ දැස් දිහාම බලාන. සත් අයියේ ඔයාට මං ඉන්නවා ඕනම දෙයකට.
කෙල්ල එහෙම යාන්තමට ඉස්සිලා තේජනගේ නල්ලට මෘදු හාදුවක් තැවරුවේ සෙනෙහසින්. මොහොතක් නිහඬව වුණ තේජන තම දෙකපුල් මත තිබ්බ කෙල්ලගේ දෑත් මතින් තම දෑත් තියලා කතා කරන්න ගත්තේ වේදනාව තැවරුණ හඬින්. දැන් ගිහින් සෙරන්ගේ ගෙදරට කෝල් කරලා සිද්ධිය කියන්න. කියලා ජයනි අම්මටයි ජෝඩුවටයි එන්න කියන්න. වෙන කිසි කෙනෙක්ට කිසි දෙයක් කියන්න ඕන නෑ කියන්න. හරි අයියේ මං එහෙම කරන්නම්. ලොකු හුස්මක් හෙලපු කොල්ලා ජීප් එකෙන් බැහැලා කෙලින්ම ගෙට ගියේ කේශවී එනවදවත් නොබලා. කොල්ලා කෙලින්ම ගියේ අනූෂගේ කාමරේට. අනූෂගේ කාමරේට ඇතුල් වෙනවා එක්කම පපුවට සියුම් රිදුමක් දැනෙන්න ගත ඉබේටම. නිහඬවම ගිහින් අනූෂගේ ඇඳ කෙරවලක ඉඳගත්ත කොල්ලා සුරතින් ඇඳ ඇතට ඉල්ලත් පිරිමැද්දේ කොපුල් තෙමාගෙන සියුම් කඳුළු දහරක් බේරෙද්දී. උඹ මම කීව දේ අහුවනම් අදටත් උඹ අපි එක්ක ඉන්නව රත්තරනේ. කොල්ලගේ මුවින් පහත් අඩින් ගිලිහුණු වදන්වල තිබ්බේ වේදනාවම විතරයි. අනූෂා හිස දිබ්බ කොට්ටේ අතට ගත්ත තේජන ඒක පපුවට තුරුල් කරගත්තේ අනූෂාගේ දිලිසෙන ඇස් ඒ හිනාව හිත ඇතුලේ ඇඳිලා රිදුම් දෙද්දී. සැලකිය යුතු තරම් වෙලාවක් සියුම්ව මුවෙන් ගිලිහෙන එකේ පාලනය කරගෙන උන්න කොල්ලා ඇස් උස්සලා බැලුවේ මේසේ මත තිබ්බ ඡායාරූපය දිහා. පාර බල්ලා තෝ තමයි මගේ රත්තරන් අක්කව මරාගත්තේ කාලකන්නියා. කොළ යක්ෂාවේශයෙන් කෑ ගහමින් නැගිටලා අනූෂගේ රුක්ෂාන්ගේ මංගල ඡායාරූපය දෑතින්ම උස්සලා අරන් පොළවේ ගැහුවේ වීදුරු කඩු සීසීකට විසිරිලා යද්දී. අනූෂගේ කාමරේ තිබ්බ රුක්ෂාන්ගේ හැම ඡායාරූපයක්ම පිස්සුවෙන් වගේ පොළවේ ගහන ගත කෑ ගහමින්. අනේ රත්තරන් අයියේ ඔක නවත්තන්න. කේශවී තේජනගේ උරපත්තේ එල්ලිලා කෑ ගහන්න ගත්තේ කාන්ති තෙදරට දුවගෙන එද්දී. අනේ සුදුමැණිකේ කියන දේ අහපන් රත්තරනේ. මාවත් ඇරපල්ලා. මූ තමයි අපේ කියව විනාශ කරේ. පාර බල්ලා. අපේ කියව මරාගත්තා. මූ අර වලත්ත ගෑණියෙක් එකතු වෙලා. මාව අතරපල්ලා. කාන්තිටවත් කේශවීටවත් තේජනගේ ශක්තිය ඉස්සරහා කොල්ලව පාලනය කරගන්න තියා හිතා ගන්නවත් බැරි වුණේ කොල්ලා කේන්තියෙන් මුළු කාමරේම තිබ්බ රුක්ෂාන්ගේ ඡායාරූප පොළවේ ගහද්දී. ඒත් එක පාරම කේශවීගේ මුවෙන් විලාපයක් නැගුණේ දැක්ක දේ නිසා.